අයිබෝවන් යාළුවනේ මම හරිම පුදුම ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙනුම ලබන සකුණි ගෝපිකා. මම අද ඕගොල්ලන්ව එක්කයි යන්නේ අපේ වෙල්යාවට. ඕගොල්ලන්ට පේනවද අර පිටිපස්සෙන් තියෙන වෙල්යාවේ? හරි. අපි දැන් බලමු ජලය ආශ්‍රිතව හැදෙන ශාක හා පැලෑටි මොනවද කියලා. මේ තියෙන්නේ මිදෙල්ල ශාකය. මේ තියෙන්නේ මිදෙල්ල පොහොට්ටු. මේ තියෙන්නේ මිදෙල්ලම. බලන්නකො මේවා එල්ලෙනවා. හරි ලස්සනයි. මේ තියෙන්නේ මිදෙල්ලම. මේවා පිපුණාම මේ වගේ. ඔහොම ඉන්නකෝ මම ඕගොල්ලන්ට මිදෙල්ල ගෙඩිත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මිදෙල්ල ගෙඩි. මේකට දාර 4ක් තියෙනවා. හරියට කාමරාංග ගෙඩිය වගේ. මේ බලන්න. මේ තියෙන්නේ කදුරු ශාකය. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ඒකේ ගෙඩි. මේ තියෙන්නේ කදුරු මාස්. මේ තියෙන්නේ කදුරු මාස්. මේ තියෙන්නේ කදුරු කොලේ. මේක අරලිය කොලේට සමාන වුණාට මේක ඝනකන් කොලේ ඝනකන් නෑ. මේ මලත් අරලිය වගේ මල වගේනේ. මේ තියෙන්නේ කදුරු ගෙඩිය. මේක වතුරට දැම්මහම ගිලෙන්නේ නෑ. පාවෙලා යනවා. මේ තියෙන්නේ අමු කදුරු ගෙඩිය. මේ තියෙන්නේ වේරිලා පොත්ත ගියපු කදුරු ගෙඩිය. ඕගොල්ලෝ මේකෙන් පුංචි කාලේ ඉත්තෑවෙකුත් හදලා ඇති. අපි දැන් බලමු මේවා වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? ඒවා ගිලුනේ නෑ. පාවෙලා යනවා. අපි බලමු මේ මිදෙල්ල ගෙඩිය වතුරට දාලා මොකද වෙන්නේ කියලා. ඒකත් ගිලෙන්නේ නෑ. වතුරේ පාවෙලා යනවා. ඕගොල්ලන්ට පේනව නේද? මේ තියෙන්නේ වැටකෙයියා. මේවා හරියට රම්පේ වගේ. ඒ වුණාට බලන්නකෝ මේවා මෙහි කටු තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා. මේ යටත් තියෙනවා. දැන් බලන්නකෝ මේ වැටකෙයියා ශාකය කොයි වගේද කියලා. මේ තියෙන්නේ උණ පඳුර. බලන්නකෝ මේ උණ පඳුර.
මේ තියෙන්නේ රාම්ට මధుරා. මේවා හරිම සුවඳයි. අපි ආහාරවලටත් දානවා. දැන් අපි බලමු තවත් විශේෂ දෙයක්. ඕගොල්ලෝ දන්නවද මේ මොකක්ද කියලා? මේ තියෙන්නේ ඒ දණ්ඩක්. ඒ දණ්ඩක් කියන්නේ මිනිසුන් එගොඩ මෙගොඩ වීමට හදාගත්තු දෙයක්. මේක හදලා තියෙන්නේ ශාකයක කඳක් භාවිතා කරගෙනයි. අපි දැන් බලමු එහා මේකෙන් එගොඩ වෙලා මොනවද තියෙන්නේ කියලා. හරියට ඕගොල්ලෝ එන්නේ යාළුවනේ මාත් එක්ක. මේ තියෙන්නේ වෙල් පලා. එහෙමත් නැත්නම් ගිරා පලා. නමින් හඳුන්වනවා. මේවා මැල්ලුම් වලටත් දානවා. ඕගොල්ලෝ කාලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි මම නම් කාලා තියෙනවා. හරිම රහයි. ඕගොල්ලෝ දන්නවද මේ මොනවද කියලා? මේ දිය හබරල. දිය හබරල මේ තියෙන්නේ පොහොට්ටු. වෙලේ හැදෙන්නේ. මේ තියෙන්නේ දියනනේරිය. බලන්නකෝ ඕගොල්ලෝ. මේ තියෙන්නේ බටදැල්ල. මේ පැලෑටි ඔක්කොම හැදෙන්නේ ජලය ආශ්‍රිතව. මේ තියෙන්නේ ගහල පඳුරක්. මේකට යටින් එන දල්ල උයලා කනවලු. අපේ අම්මනම් කාලා තියෙනවලු. ඒ වුණාට මම නම් කාලා නෑ. හරිම ගුණදායකයිලු. අපේ පැත්තේ නම් මේකෙන් හදලා ගන්න ව්‍යංජනයට කියන්නේ අලකොළ මාළුව කියලා. මේ තියෙන්නේ අපේ නියර දිගේ වගා කරපු මෑවැල්. මේ දිගටම තියෙනවා. අපි යන්න බලන්න. අර හරියට යන් තාත්තේම හරියට අපේ මේ බලන්නකො ලස්සන. මෑ කරලුත් තියෙනවා. මේ මෑවල මල් පොහොට්ටු